තෙරුවන් සරණයි. අපිට සම්බන්ධ අයත් ඇහුවා මේ භික්ෂුණීන් වහන්සේලා කියලා ඒ දඹුල්ල විහාරස්ථානයේ මුල් වෙලා බිහි වෙච්ච ඒ පිරිසට රජයේ නියෝගයක් නිකුත් කරලා තියෙනවා ජාතික හැඳුනුම්පත් ලබා දෙන්න. ඒක විනය විරෝධී නේද? ඒක සුදුසු නැහැ නේද කියලා පෙන්වලා දුන්නා. නමුත් අපේ අදහස මේ පිරිස දැනට අවුරුදු මම හිතන්නේ 10ක් 15කට කලින් වගේ බිහි වුණේ. එතකොට යම්කිසි කාණ්ඩයක යම්කිසි සමාජ කොට්ටාසයක ඊට පරිබාහිරව යම් පිරිසක් බිහි වෙනකොට ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනි තරම් විනය නීති මාර්ග තියෙනවා. ඒ වගේම පිරිස් ඉන්නවා. ලෝකයේ උසස්ම නීති පදනම, ලෝකයේ උසස්ම ශික්ෂණ පදනම තියෙන්නේ බුද්ධ ශාසනයක් ඇතුළේ. ඉතින් ඒ වගේ එකකුත් තියෙනවා. ඒක සම්පූර්ණයි. ඒක භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් පිළිහිටවලා තියෙනවා. ඉතින් ඒ වගේ පිරිසක යම් පරිබාහිර පිරිසක් බිහි වෙනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනි මුලින්ම. එතකොට ඒ ක්‍රියාමාර්ග නොගෙන ඒ අය නෛතික අවසරයක් ලබා ගත්තාම ඒකට කෑ ගහලා හරියන්නේ නැහැ. දැන් ජාතික හැඳුනුම්පතක් කියන්නේ මූලිකව කෙනෙකුට පෙනී සිටින නීතිමය අවසරයක්. ඒ නීතිමය අවසරයට වැඩෙන්න දීලා, ඒ පිරිස ඇති වෙන්න දීලා දැන් ඒ අය නීතියෙන් අවසර ගත්තාම දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් කෑ ගහලා වැඩක් නැහැ. ඒක මුලින්ම කරන්න තිබ්බ කටයුත්තක්. භික්ෂුණී කියලා පිරිසක් ලෝකයේ නැහැ. ඒ ඤත්ති චතුත්ථ කර්මය කිරීම සඳහා භික්ෂුණී සංඝ කියලා කොට්ඨාසයක් දැනට ලෝකේ නැහැ. අතුරුදහන් වුණා. නොඑක ආපත්‍ය වලට ලක් වෙලා, නොඑක අර්බුද වලට ලක් වෙනා ඒ පිරිස අතුරුදහන් වුණා. නැවත පිහිටවන්න ක්‍රමයක් නැහැ. දැන් සංඝ ශාසනයේ තියෙන යම් තනතුරු තියෙනවා. ඒවා පිහිටවන්න ක්‍රමයක් නැහැ දැන්. එතකොට ඒ භික්ෂුණී සංඝ කියන ශාසනය තුල ඒ පිහිටවීමේ හැකියාව නැති නිසා නැවත ඒ උත්සාහ කරොත් ඒක අනීතිකයි. විනයට පටහැනි. එතකොට ජපානයේ නිකායකින් ගෙනාවා කියලානේ පෙන්වන්නේ. ඒක මහායානික නිකායක්. එතනින් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම පිහිටවලා ඒ අය විශාල වශයෙන් වැඩෙන්න දීලා ඒ අයට නෛතික අවසරයක් ලබා දෙන්න රජයේ කටයුතු කරනකොට ඒකට ඉඩ දුන්නා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් කෑ ගහලා වැඩකුත් නැහැ. දැන් එහෙනම් පියවරක් ගන්නවා නම් ආයේ නැවතත් ඒ පිරිස ගෙන්නලා ඒ පිරිස සම්බන්ධයෙන් විනයමය කටයුත්තක් ප්‍රධාන වගකීම් දන්න පිරිසක් විසින් කරන්න ඕනේ. ඒක කොහොමටත් වෙන්නේ නැහනේ. මොකද මේ සංඝ පිරිස අතරෙම ඇවිල්ලා චීවර දාගෙන කිසිම සීලයක් නැතුව විශාල පිරිසක් හැසිරෙනවානේ. ඒ සීලයක් නැතුව මාධ්‍යවලට පවා ගිහිල්ලා තද විකෘතින් නැති කරනවා. ඒවටවත් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැනේ. ඒවටවත් පියවරක් තාම ගැනීම සඳහා සිතක්වත් උපදින්නේ නැහැ. ඉතින් එහෙම සමාජයක අපි නම් ඉතින් ඉවත් වෙලා බුද්ධ වචනය විතරක් පෙන්වීමේ කටයුතු කරනවා. එහෙම ගිහිල්ලා අපිට බුදුරජාණන් වහන්සේ පනවපු ධර්ම විනයක් තියෙනවා. අපි ඒක පුරුදු කරලා හමු වෙන්න එන කෙනෙකුට වගේ කියලා දීලා මේ ලෝකෙන් සමු ගන්නවා. ඒ ඇරෙන්න ධර්මය ආරක්ෂා කිරීමේ කටයුතු කිහිපයක් තියෙනවා. ඒවට දායක වෙලා මේ ලෝකෙන් සමු ගන්නවා. එතකොට බාහිරව ඒ විනය කටයුතු වලට පියවර ගත යුතු පිරිස කිසිම විදිහකින් මොනියම් හෝ ආකාරයකින්
ඒ වචනයක් හෝ නිකුත් කරන්නේ නැතුව නෛතික අවසරේ හම්බ වුණාම එතනට කෑ ගහලා වැඩක් නැහැ. දැන් ඒකට පරක්කු වැඩි. තවත් පියවරක් ගන්න උත්සාහයක් හෝ තියෙනවා නම් ඒක ප්‍රධාන වගකීම් දරන පිරිස් විසින් ගත යුතුයි. එහෙම එකක් පේන්නෙත් නැහැ. ඉතින් දැන් තියෙන ওই තත්වයට යම්කිසි ගිහි පිරිසක් අතරේ කතිකාවතක් යනවා නම් ඒක නීතිය සමග ගිහිල්ලා ඒ හරහා ගත යුතු වෙනවා. එතකොට ඒකට ගිහි පිරිසේ බලය මදි. සංඝ පිරිසේ ප්‍රධාන ඒ වගකීම් දරන අය ඒකට මැදිහත් වෙන්නම වෙනවා. එතකොට මම නම් වශයෙන් කියන්නේ ගෞරවයක් වෙන හින්දා මොකද අපේ තුලනේ ගෞරවය පිහිටවා ගන්න ඕනේ. අපි ගෞරවය පිහිටවා ගත්තොත් අපිට නිවන තියෙනවා. අපිට බාහිර අරුබුද වැඩක් නැහැ. එතකොට ඔබ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පිළිපැදලා ඒ ධර්ම විනය පුරුදු කරොත් එහි ප්‍රතිඵල ඔබට තියෙනවා. ඉතින් මේ සමාජයේ අරුබුද වලට කෑග ගහ යන එකේ තේරුමක් නැහැ මේ වගේ මේ කාලයේදී. ඒ නිසා අපේ අදහස මේ හැඳුම්පත් ලබා දීම සම්බන්ධයෙන් ඒකේ නෛතික අවසරය බිඳීම සඳහා දැන් ඉක්මවලා ගියා. දැන් ඒකට පියවර නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේම මේ තව එකක් තියෙනවනේ දැන් ඔය අර ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා වගේ අදහස්. ඒ වගේම ත්‍රිපිටකය සම්පූර්ණයෙන් වෙනස් කරලා අටුවාවකුත් මුද්‍රණය කරලා තියෙනවනේ අලුතෙන්. දැන් මේව ඔක්කොම වෙනවා. ඒ කියන්නේ වගකිය යුතු කිසි කෙනෙක් නැද්ද? විනය පිටකයක මහා සංවර සීලයක් තියෙන ඒ ශික්ෂණ පදනමක් තියෙන තැන ක්‍රියාත්මක වීමේ මාත්‍ර බලයක්වත් මාත්‍ර හැඟීමක්වත් නැද්ද? නිකන් ඔක්කොටම යකා වෙහිලා වගේ ඉන්නවා ඉතින් නේද? අමනුෂ්‍ය වෙහිලා වගේ ඉන්නවා ඉතින්. ඉතින් ඔහොම කියදෙන් ශ්‍රාවකයෝ හැටියට මේ ධර්මයේ පුරුදු කරන්න. මේ වගේ ලෝකවලට, මේ වගේ භූමිවලට, මේ වගේ කාලවලට ආයේ එන්නවත් හිතන්න එපා. ආයේ එන්නවත් හිතන්න එපා. දිගටම ධර්මයේ පුරුදු කරලා මේ ලෝකෙන් නික්ම යන්න. මේ ලෝකෙන් ඉවත් වෙලා යන්න. හිතන්නවත් එපා. ආය මේවට එනවා කියලා. ඇයි මේ වගේ විකෘති තියෙන භූමිවලනේ ආය උපදින්න වෙන්නේ? ඒ නිසා මාර්ගඵල අරමුණු කරලා නිවන පුරුදු කරමු. ත්වන් සරණයි.